ඔය සිතියමක මොකක් හරි ප්‍රදේශයක් දීලා ඒක දෙගුණයක් විශාල කරලා අඳින්න. ඒ වගේම වැවක වර්ගඵලය හොයන්න. සිතියමේ මොකක් හරි මාර්ගයක් හරි වාරියලක් හරි දීලා ඒකේ දිග හොයන්න. පැහැදිලිද? ඒ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් එන්න පුළුවන්. හරිද? ගිය පාරත් ආවා. ඉතින් මේ වැවක වර්ගඵලය හොයන වැඩේ හරි සරල වැඩක් මේක. ඇත්තටම අමාරු වැඩක් නෙමෙයි. අපි නිකන් මුලින් වැවක් ඇඳගමුකෝ. දැන් මේ තියෙන්නේ වැව් බැම්ම. හරිද? මේ තියෙන්නේ වැව කියලා අපි ගමුකෝ. right. මේ තියෙන්නේ වැව. දැන් අපිට කියනවා මේ වැවේ වර්ගඵලය හොයන්න ඕන. මේකේ පරිමාණය 1.50000 හොඳේ. 1.50000 තියෙන්නේ බෑ. නැත්නම් අපි දන්නේ 1.50000 සිතියමක මේ වැවක වර්ගඵලය සෙවීම. අපි මේ වැව ආවරණය වන ආකාරයට සෙන්ටිමීටර 1.1 කොටු ගහනවා. හරිද? වැව ආවරණය වන ආකාරයට සෙන්ටිමීටර 1.1 කොටු ගහනවා. ඒකට ලේසිම වැඩේ තමයි මෙහෙට සාමාන්‍ය ස්පර්ශ වෙන්න වගේ රේඛාවක් ගහලා මේ පැත්තටත් අපි මේ ස්පර්ශ වෙන්න වගේ රේඛාවක් කොහොම ගහ ගන්නවා. හරිද? ඒ දෙක ලම්බකව ගහ ගන්නවා. මොන වගේ. හරිද? ඊට පස්සේ අපි මේක සෙන්ටිමීටර 1 ගානේ බෙදනවා. සෙන්ටිමීටර 1 ගානේ ඔහොම බෙදනවා. ඔන්න. හරිද? කීය ගානේද බෙදීපුදා? සෙන්ටිමීටර 1 ගානේ බෙදුවේ. හරිද? සෙන්ටිමීටර 1 ගානේ බෙදනවා. මේ පැත්තත් අපි සෙන්ටිමීටර 1 ගානේ බෙදනවා. මොම් බෙදනවා. ඒක අඩි රූල තියලා හරියටම බෙදන්න ඕන. හරි. සෙන්ටිමීටර 1 ගානේ වගේ බෙදනවා. ඊට පස්සේ මම මේ කොටස රසම බවට පත් කරන වෙනවා. right. මේ පැත්තට ගැවුවම කොටු ටික හැදෙනවා ඔය. දැන් මේ හැදෙන්නේ කීයයි කීයේ කොටද පුතේ? මේ නිර්මාණය වෙන කීයයි කීයේ කොටද? 1.1 කොටු. කීයයි කීයද? 1.1 කොටු මේ හැදෙන්නේ. right. හරිනේ. ඔන්න සමස්ත වැව අහුවෙන්න අපි කීයයි කීයේ කොටු ගැහුවද? 1.1 කොටු ගැහුවා. හරිනේ. right. මම මේක වැව කියලා ලියන්න නැත්නම් දන්නේ නැහැ නේ වැව කියලා. වැව. හරිද? ඊට පස්සේ අපි වැවේ මාජින් එකත් මම ඕන නිල් පාටින් ඇඳලා පෙන්නන්න. මේ දිනේ වැව. හරි. දැන් මෙන්න මේ මම කියන කෑල්ල හොඳට හිතන්න. දැන් මෙතන මේ තියෙන්නේ කීයයි කීයේ කොටුවක්ද? සෙන්ටිමීටර 1.1 කොටුවක්. හරිද? 1 cm කොටුවක් තමයි මේ තියෙන්නේ. එක කොටුවක්. එහෙනම් හිතන්න සිතියමේ 1 cm කොටුවක් කියන්නේ 1 cm මේක සිතියම. සිතියමේ 1 cm කොටුවක් කියන්නේ වර්ග සෙන්ටිමීටර කීයක්ද? එකක්. ඇයි? එක වැඩි කිරීම එකනේ වර්ගඵලය කියන්නේ. එහෙනම් වර්ග සෙන්ටිමීටර කීයක්ද? එකක්. එහෙනම් සිතියමේ එක කොටුවක වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර 1යි. සිතියමේ එක කොටුවක වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර 1යි. දැන් ඔයා හිතන්න භූමිය අරන් බැලුවොත් භූමිය තියෙන පුතා එක සෙන්ටිමීටරයකින් භූමිය කිලෝමීටර කීයක්ද? භාගයක්නේ. එහෙනම් භූමිය පෙන්වන්නේ භාගයයි භාගයක ප්‍රමාණයක්නේ 1.1 කොටුවකින්. ඒ කියන්නේ මේ 1.1 කොටුවකින් භූමිය පෙන්වන්නේ භාගයයි භාගයක ප්‍රදේශයක්නේ. ඒ කියන්නේ කිලෝමීටර භාගයක් දිග කිලෝමීටර භාගයක් පළල සැබෑ භූමිය. ප්‍රදේශයක් තමයි මේ 1.1 කොටුවක පෙන්වන්නේ. එහෙනම් සැබෑ භූමියේ වර්ගඵලය කොච්චරද මේ එක කොටුවක? සැබෑ භූමියේ වර්ගඵලය. ඒ කියන්නේ දිග වැඩි කිරීම පළල භාගයයි km වැඩි කිරීම භාගයයි km. කීයද එන්නේ පුතා? භාගය වැඩි කරාම කීයද? 4න් 1යි km වර්ග. එහෙනම් අපිට අවසානයේදී වෙන්නේ මෙහෙම කතාවක් හිතන්න පුළුවන් නේද? වර්ග සෙන්ටිමීටර එකක් සමානයි වර්ග කිලෝමීටර කාලක්. පැහැදිලිද? එහෙනම් අපි කියනවා 1 cm ඒ අනුව 1 cm වර්ග සමානයි 4න් 1යි වර්ග කිලෝමීටර. අපි ඒක හදාගත්තේ මෙන්න මේ ක්‍රමයෙන් හොඳේ. ඒතර ඔයාලා විභාගයේදී වර්ගඵල මේ වැවක වර්ගඵලය හොයද්දී මේක ලියන්න ඕනේ නැහැ. නමුත් මම මේක ගත්ත විදිහයි මේ කියලා දුන්නේ.
වර්ග සෙන්ටිමීටර එකක් කියන්නේ වර්ග කිලෝමීටර කාලක්. ඒ කියන්නේ සැබෑ භූමියේ වර්ග කිලෝමීටර කාලක ප්‍රදේශයක් සිටීමේ පෙන්වන්නේ වර්ග සෙන්ටිමීටර එකකින්. පැහැදිලිද? වර්ග කිලෝමීටර කාලක් සිටීමේ පෙන්වන්නේ වර්ග සෙන්ටිමීටර එකකින්. ඒකනේ මේ කියන්නේ. right. දැන් එහෙනම් අපි දන්නවා වර්ග සෙන්ටිමීටර එකක් නේ එක කොටුවක්. එහෙනම් වැවට කොටු 10ක් ආවොත් සමස්ත වැවේ වර්ගඵලයේ සිටීමේ කීයද? වර්ග සෙන්ටිමීටර 10යි. කොටු 10ක් ආවොත් වැවේ වර්ගඵලයේ සිටීමේ කීයද? වර්ග සෙන්ටිමීටර 10යි. එහෙනම් එකකින් කාලයි නම් 10කින් කොච්චරද කියලා හොයාගන්නයි තියෙන්නේ ඊට පස්සේ. ඇයි එක වර්ග සෙන්ටිමීටරකින් වර්ග කිලෝමීටර කාලයිනේ. එහෙනම් කොටු 10ක් තිබුණොත් 10කට කිලෝමීටර කීයද? වර්ග කිලෝමීටර කීයද? එකකට කාලයි නම් 10කට කොච්චරද? එහෙමයි හොයන්න තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මුලින්ම කරන්න ඕන කොටු ගාන දැනගන්න ඕන. කොටු ගාන දැනගත්තා නම් අපිට වැවේ සිටීමේ වැවේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් පළවෙනිම අපි සිටීමේ වැවේ වර්ගඵලය හොයනවා. සිටීමේ වැවේ වර්ගඵලය සිටීමේ වැවේ වර්ගඵලය සමානයි කොටුවක වර්ගඵලය වැඩි කරනවා කොටුවක වර්ගඵලය වැඩි කරනවා කියන පුතේ කොටු ගණනේ. එතකොට එනවා සිටීමේ වැවේ වර්ගඵලය. කොටුවක වර්ගඵලය 1cm වර්ග කොටු ගණන අරගෙන ඒකෙන් හදාගත්තා නම් හරි. එහෙනම් දැන් අපි කොටු ගණන හොයාගන්න එපා. කොටු ගණන හොයාගන්න ඕන මෙහෙමයි. මුලින්ම සම්පූර්ණ කොටු ටිකට අංක දාන්න. 1 මේකට අපි සම්පූර්ණ එකක් කියලා ගමු. 2 3 4 5 6 සම්පූර්ණ කොටු 6ක් තියෙනවනේ. ඊට පස්සේ මේකේ භාග සෙට් කරන්න. ඒක ඉතින් ඇහි මට්ටමින් කරන්න ඕන. හරිද? 6යි. අපි මේක 7 කියලා ගන්නවා. ඒකේ අඩු ටික අපි මෙතනින් ගමු. හරිද? ඊට පස්සේ මෙතනින් ගත්ත මේකෙන් මේ ටික ගත්තා හරිනේ. right. බල්ලා අර ඇහි මට්ටමින් ගන්නවා. දැන් මෙතන මේ අඩු තීරුවක් වගේ තියෙන්නේ. ඒතර මෙන්න මේක ගත්තා නම් වඩා හොඳයි. 7යි ඒකේ අඩු ටික මෙතනින් ගත්තා. මේක 8යි ඒකේ අඩු ටික මෙතනින් ගත්තා. හරිද? ඊට පස්සේ මේක 9යි ඒකේ අඩු ටික මෙතනින් ගත්තා. හරිද? 10යි ඒකේ අඩු ටික මෙන්න මේ ටික සෙට් කරගන්න පුළුවන් මෙතනට. පොඩි දාලයක් නේ මේ ටික. හරි 10යි. ඊට පස්සේ 11යි ඒකේ අඩු ටික මෙතනින් ගත්තා. මේකේ අඩු ටික 12යි ඒකේ අඩු ටික මෙතනින් ගත්තා. සමහරට භාගයක් එන්නත් පුළුවන්. හොඳයි. පැහැදිලිද? සමහරට 11.5 කියලා එන්නත් පුළුවන්. මම මේක 12 වෙන්න ගත්තා. හරිද? ඒක භාගාවක් කියලා ප්‍රශ්නයක් නැහැ. අවසානයේ උත්තරේ හදාගන්න පුළුවන්. හරි. එතකොට කොටු කීයක් තියෙනවද ඔක්කොම? 12ක් තියෙනවා සමස්ත වැවට. ඒ කියන්නේ කීයයි කී කොටුද? 1යි 1 කොටු. එහෙනම් මේක අපි 12න් වැඩි කරනවා. එහෙනම් දැන් කීයද? වර්ග සෙන්ටිමීටර 12යි. හැබැයි දැන් අපෙන් අහන්නේ මේකද? නෑනේ සැබෑ භූමියේ වර්ග කිලෝමීටර ගාන කීයක්ද? එහෙනම් සිටීමේ වර්ග සෙන්ටිමීටර 12යි. හැබැයි සැබෑ භූමියේ කීයද? එහෙනම් අපි සැබෑ භූමියේ වැවේ වර්ගඵලය සැබෑ භූමියේ වැවේ වර්ගඵලය. එතකොට අපි බලනවා දැන් වර්ග සෙන්ටිමීටර 12ක් නේ සිටීමේ. එහෙනම් සැබෑ භූමිය හොයාගන්න පුළුවන් මෙහෙම කරාන. අර අන්න මේ වාක්‍ය ලියනවා අපි. 1cm වර්ග සමානයි 4න් 1යි km වර්ග. එකකින් 4න් 1යි නම් 12කට කොච්චරද කියලානේ හොයන්න ඕන. වර්ග සෙන්ටිමීටර එකකට 4න් 1යි කිලෝමීටර. එහෙනම් 12කට කීයද? එහෙනම් මොකද කරන්නේ? මොකද කරන්න පුතේ එහෙනම්? අපි මේ පැත්ත 12යි cm වලින් වැඩි කරනවා 12න් වැඩි කරනවා 1යි cm වර්ග සමානයි මේ පැත්තත් අපි 12න් වැඩි කරනවා. මොකද මේ පැත්ත 12න් වැඩි කරනවා නම් මේ පැත්තත් අපි 12න් වැඩි කරනවා නම් ඒක ගණිතමය නීතියක්නේ. සමාන ලකුණෙන් දෙපැත්තටම මේ දේ කරන්න ඕන. km වර්ග වැඩි කිරීම 12. හරි. එහෙනම් මේ පැත්තේ තෝර 12යි cm වර්ග කියලා එනවා. සමානයි 12 4න් වැඩි කරනවා කියන්නේ 12 කීයෙන් බෙදනවද? 12 4න් බෙදනවා. ඒ කියන්නේ කීයද? 3යි මොනවද? වර්ග කිලෝමීටර. එහෙනම් අවසානයේදී අපිට උත්තරය වෙලා තියෙනවා ඒ අනුව සැබෑ භූමියේ වැවේ වර්ගඵලය කීයද පුතා? වර්ග කිලෝමීටර 3යි. වර්ග කිලෝමීටර 3යි. හරි නේද?
ගත්ත විදිහ තේරුණා නේද? අපි හරිම සාමාන්‍ය තේරෙන ලොජික් එකක් මම ඔයගලන්ට කියලා දුන්නේ. වැවක වර්ගඵලය හොයන විදිහ. මුලින්ම මෙන්න මේ ටික මතක තියාගන්න. සිටියේ මේ වර්ග සෙන්ටිමීටර එකක් කියන්නේ භූමියේ වර්ග කිලෝමීටර කාලක්. ඊට පස්සේ අපි කරේ 1 කොටු කීයක් තියෙනවද කියලා බැලුවා වැවට. කොටු 12ක් තිබුණා. ඒ අනුව එකකින් කාලයි නම් 12කට කොච්චරද කියලායි හොයන්න ඕන. අපි දෙපැත්තම 12න් වැඩි කරා. මොකද 1 cm සමානයි කාලයි වර්ග කිලෝමීටර. 1 cm වර්ග සමානයි කාලයි වර්ග කිලෝමීටර. එතකොට අපිට අවසානයේ උත්තරය ආවා මේ විදිහට. මේකේ කෙටි ක්‍රමයකුත් තියෙනවා. මොකක්ද දන්නවද කෙටි ක්‍රමය? මේ තියෙන කෙටි ක්‍රමය. වර්ග සෙන්ටිමීටර වර්ග කිලෝමීටර වලට ගන්නව නම් අපි 4න් බෙදනවා. වර්ග කිලෝමීටර අපි වර්ග සෙන්ටිමීටර වලට ගන්නව නම් 4න් වැඩි කරනවා. ඔය තියෙන කෙටි ක්‍රමය. හැබැයි මේ කෙටි ක්‍රමය වළංගු වෙන්නේ 1.50000ට පමණයි. පැහැදිලිද? 1.25000ක වගේ එක වැවේ වර්ගඵලය හොයන්න කිව්වොත් මේ ක්‍රමය හරියන්නේ නැහැ. කෙටි ක්‍රමය හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට හදන්න ඕනේ එතකොට. පැහැදිලිද? එතකොට මේ වගේ හිතලා හදන්න ඕන 1.25000 කියන්නේ එකකින් කිලෝමීටර කීයද? එතකොට භාගයක් නෙමෙයිනේ. කිලෝමීටර කාලයි එතකොට. එකකින් කිලෝමීටර කාලයි. එතකොට කාලය වැඩි කරන්න ඕන කාලෙයි. මෙතන එක වැඩි කරන්න ඕන එකෙන්. එහෙම තමයි හදා ගන්න ඕන. පැහැදිලිද? එතකොට මේ තියරි කෑල්ල දන්නවා නම් මේ තියරි පාර්ට් එක දන්නවා නම් ඔයාලට එක්සෑම් එකේ මේක පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන්. මම ඔන්න කෙටි ක්‍රමෙත් කියලා දුන්නා කාට හරි ළමයෙකුට මේ ටික සංකීර්ණ වැඩේ තේරුම් ගන්න අමාරු නම් අඩුතරමේ කෙටි ක්‍රමෙන් හරි වැඩේ ගොඩ දා ගන්න. හරිනේ? එතකොට ෆුල් ක්‍රමයක් කියලා දුන්නා කෙටි ක්‍රමෙත් කියලා දුන්නා. එතකොට හැබැයි දිගපළල වගේ දෙයක් කොහොම නෙමෙයි. දිගපළල සිටීමෙන් භූමියට ගන්නකොට දෙකෙන් බෙදන්නේ. භූමියෙන් සිටීමට ගන්නකොට දෙකෙන් වැඩි කරන්නේ. දිගපළල වගේ දෙයක් වර්ගඵලයේ වගේ දෙයක් තමයි අපි 4න් බෙදන්නේ සහ 4න් වැඩි කරන්නේ. තේරුණාද? මේ ලොජික් එක මෙන්න මේ කෑල්ල නිසා තමයි එහෙම කරන්නේ. 4න් බෙදන්නේ. මේ 4න් එකයිනේ. වර්ග සෙන්ටිමීටර එකක් කියන්නේ වර්ග කිලෝමීටර 4න් එකයිනේ. වර්ග කිලෝමීටර කාලය. පැහැදිලිද? එහෙම තමයි ගන්නෙ. රයිට්. එහෙනම් දැන් ඕගොල්ලෝ මේක හදන්න එපා. උතන මෙතන දෙටගමුව වැව තියෙන්නේ. අපේ සිටියේ මේ දෙටගමුව වැවේ වර්ගඵලය බලන්න මුලින්ම 1 කොටු ගහන්න මේකට.